සුබ දවසක් සියලු දෙනාට. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජර්මනි වලට ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන්න ඉන්න ඔයාලට, එහෙම නැත්නම් ඇවිල්ලා ඉන්න ඔයාලට ඇකොමඩේෂන් එකක් හොයාගන්න අමාරු වෙලා තියෙනවා නම් ඒ ඇකොමඩේෂන් එක හොයාගන්නේ කොහොමද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් විදියට තමයි කතා කරන්නේ. මේක තමයි ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මුලින්ම ජර්මනියට ආපුවම ෆේස් කරන්න වෙන ලොකුම චැලෙන්ජ් එක. මේක ටිකක් ටෆ් ප්‍රොසෙස් එකක්. ඒ වුණාට හරි මෙතඩ්ස් ෆලෝ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ප්ලේස් එකක් හොයාගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු ජර්මනි වල තියෙන ඇකොමඩේෂන් ටයිප්ස් මොනවද කියලා. මෙතනදී මම හඳුනාගත්ත ඇකොමඩේෂන් ටයිප්ස් තුනක් තියෙනවා. ස්ටුඩන්ට් කෙනෙක්ට නම් මේන් ඔප්ෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ස්ටුඩන්ට් ඩෝමෙන්ට්‍රීස් නැත්නම් යුනිවර්සිටි හොස්ටල් කියලා කියන්නේ. මේවා යුනිවර්සිටි එකෙන් එහෙම නැත්නම් ස්ටුඩන්ට් යූනියන් එකෙන් තමයි මැනේජ් කරන්නේ. මේකේ වැදගත්කම තමයි මේකේ රෙන්ට් එක අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් යුරෝ 250 400 අතර රේන්ජ් එකේ මේක ප්‍රයිස් එක වෙන්න පුළුවන්. මේකේ තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි යුනිවර්සිටි එකේ ඉන්න ගොඩක් ස්ටුඩන්ට්ලා මේ යුනිවර්සිටි හොස්ටල් එකක් අරගන්න try කරනවා. එතකොට මේකේ ඩිමාන්ඩ් එක වැඩි. ඒක නිසා මේකේ වෙයිටින් ලිස්ට් එකක් තියෙනවා. සමහරලාට අපි වෙයිටින් ලිස්ට් එකට ඇඩ් වෙලා අවුරුදු එකමාරක් විතර කාලයක් යනවා අපිට මේ යුනිවර්සිටි එකේ හොස්ටල් එකක් හම්බෙන්න. ඒක නිසා මේ වගේ යුනිවර්සිටි හොස්ටල් එකකට පුළුවන් තරම් ඉක්මනින් ඇප්ලයි කරන එක තමයි ගොඩක් කලින් ඇප්ලයි කරන එක තමයි ගොඩක් මෙතනදී වැදගත් වෙන්නේ. දෙවෙනි ඔප්ෂන් එක තමයි shared apartments. මේක තමයි ජර්මනි වල ස්ටුඩන්ට්ස්ලා අතර ගොඩක් පොපියුලර් ඔප්ෂන් එක. මේකෙදී ඔයාට ප්‍රයිවට් රූම් එකක් හම්බෙනවා. කිචන් එක, බාත්රූම් එක වගේ දේවල් තමයි ඔයාට අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න වෙන්නේ. එතකොට මේකේ සමහරලාට මේ shared apartments වල තියෙනවා 2 room shared apartments, 3 room shared apartments, 4 room ওই විදිහට තියෙනවා. එතකොට ඒ හැම එකෙම ඔයාට ඉතින් ෂෙයා කරගන්න වෙන කොටසක් තියෙනවා. නමුත් ඔයාට ප්‍රයිවට් රූම් එකක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ 6 දෙනෙක් ෂෙයා කරගන්න අපාර්ට්මන්ට් එකක එක බාත්රූම් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් මෙහි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒතර බාත්රූම් දෙකක් හෝ තුනක් වගේ තියෙනවා. මේ ක්‍රමයෙන් ඔයාට ඔයාගේ රෙන්ට් එක සේව් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව පිරිසක් වත් එක ජීවත් වෙන නිසා දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ඒ කියන්නේ කට්ටිය වෙන රටවල් වල වෙන භාෂා කතා කරන අය වුණත් ඔයාලට එයත් එක්ක සම්බන්ධතා කියන්නේ සෝෂල් ලයිෆ් එකක් ඩෙවලොප් කරගන්න මේ වගේ අපාර්ට්මන්ට් ගොඩක් උදව් වෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක තමයි ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් එකක් රෙන්ට් කරන එක. ඒතකොට මේකෙදි ස්ටුඩියෝ ටයිප් අපාර්ට්මන්ට්ස් තියෙනවා. මේකෙදි ඔයාට ෆුලි අපාර්ට්මන්ට් එකම හැමදේම ඔයාට ප්‍රයිවට් යූස් කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ රූම් එක ඊළඟට කිචන් එක බාත්රූම් ඔක්කොම ප්‍රයිවට්. මේ ක්‍රමේ බිගිනර්ස්ලට ගොඩක් රෙකමන්ඩ් වෙන්නේ නැහැ. මොකද මේකේ බජට් එක අනිත් ඒවාට වැඩිය වැඩි. ඉතින් ඔයාට හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඔයාගේ ෆැමිලි එකෙන් ඔයාට ගොඩක් සපෝට් එකක් තියෙනවා නම් කියන්නේ බ්ලොග් account එකට අමතරව මේ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර පළවෙනි ඔප්ෂන් දෙකට යන එක තමයි වඩාත් හොඳ. ඒ වගේම කපල්ස් ෆැමිලි වගේ තියෙනවා නම් ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකක් තමයි ඒ කට්ටිය ගොඩක් වෙලාවට චූස් කරන්නේ. ඒ වගේ කෙනෙක්ට මේක හොඳ ඔප්ෂන් එකක්. ඊළඟට අපි කතා කරමු රූම් එකක් හොයාගන්න තියෙන වෙබ්සයිට්ස් මොනවද? මේකෙදී මම වෙබ්සයිට්ස් ටිකක් උඩින් දාන්නම්. පොපියුලර් වෙබ්සයිට්ස් කීපයක් තියෙනවා. ඔයාලත් ඒකෙන් සර්ච් කරලා බලන්න. WG Geschust ඊළඟට දෙවෙනි වෙබ්සයිට් එක Immobilien Scots 24 කියන එක. ඊළඟට Kleinanzeigen වගේ සයිට්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට තව යූස් කරන්න පුළුවන් Facebook groups තියෙනවා. ඊළඟට WhatsApp groups තියෙනවා. ඒ අදාළ cities වලට ක්‍රියේට් කරගත්තු WhatsApp groups තියෙනවා. අන්න ඒ වගේ ඒවට join වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ දේවල් වල ගොඩක් වෙලාවට මේ වගේ available apartment එකක් accommodation එකක් තියෙනවා නම් එයාලා ඒවයි post කරනවා. එතකොට අපිට ඒව කතා කරලා අරගන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. මේ වගේ දැන් අපි කතා කරමු අර උඩ මම කියපු වෙබ්සයිට්ස් වලින් අපි ගයක් හොයනවා නම් මෙතන ඉම්පෝටන්ට් කාරණාව තමයි අපේ කන්සිස්ටන්සි එක.
අපි දිගටම මේක හොයන්න ඕනේ. අපි එක දවසක් හොයලා ගයක් නැහැ කියලා අතාරින්න හොඳ නැහැ. ඒ කියන්නේ රූම් එකක් පබ්ලිෂ් වෙනාපුවාම ඒක මිනිත්තු කීපයක් ඇතුළතම අපිට මේක රිප්ලයි එකක් දාගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ වෙන්නේ. මොකද හේතුව මේ වගේ රූම් එකක් නැත්නම් අකමඩේෂන් එකක් පාර්ට්මන්ට් එකක් එයාලා පබ්ලිෂ් කරලා විනාඩි 15කට 20කට විතර පස්සේ අපි මේක බලුවොත් මේකට තියෙනවා views 3000 4000. ඒ කියන්නේ එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒක නිසා මේ වගේ පෝස්ට් එකක් ෂෙයා කරපුවාට පස්සේ මිනිත්තු කිහිපයක් ඇතුළත අපිට ඒකට රෙස්පොන්ස් එකක් දෙන්න පුළුවන් නම් අපිට ඒකෙන් රිප්ලයි එකක් ලබා ගන්න හැකියාව වැඩි. ඒක නිසා හැම වෙලාවෙම ඔයාලගේ නොටිෆිකේෂන් එනේබල් කරලා තියෙන එක ගොඩක් වැදගත්. ඊළඟ ඉම්පෝර්ටන්ට් ස්ටෙප් එක තමයි ලෑන්ඩ්ලෝඩ්ට අපි කොහොමද මැසේජ් එකක් දාන්න ඕනේ. ජර්මනි වලදී මේ වගේ අපාර්ට්මන්ට් එකක් හොයනවා නම් accommodation එකක් හොයනවා නම් ඔයා සිම්පල් විදිහට hi is this available කියලා මැසේජ් එකක් යවුවට මේකෙන් රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ. එතකොට එහෙනම් අපි කොහොමද මේකට රිප්ලයි එකක් දාන්නේ? එතකොට මේ වගේ අවස්ථාවකදී අපි ප්‍රොෆෙෂනල් විදිහට අපිව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ක්ලීන් රෙස්පොන්සිබල් එකක් තියෙන කෙනෙක් කියලා පැහැදිලි කරන්න ඕනේ. ඔයා ලොන්ග් ටර්ම් ස්ටේ එකක් තියෙන කෙනෙක් විදිහට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා ඔයා ඒකේ පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඔයා මේක රෙස්පොන්ස් එක දාන්න ඕනේ. මම රෙකමන්ඩ් කරනවා පුළුවන් නම් ඔයාලා මේ වගේ මැසේජ් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියාගන්න. මෙතනදී ඉංග්‍රීසියෙන් රෙස්පොන්ස් කරනවට වැඩිය ජර්මන් ලැන්ග්වේජ් එකෙන් මේ වගේ ඩ්‍රාෆ්ට් එකක් ලියලා තියාගන්නවා නම් තියාගෙන ඒ වගේ ගෙවල් වලට රෙස්පොන්ස් එකක් දානවා නම් ගොඩක් හොඳයි. මොකද ඉංග්‍රීසියෙන් යවන රෙස්පොන්ස් එකකට රිප්ලයි එකක් ලැබෙන එකට වඩිය ගොඩක් chance එකක් තියෙනවා ජර්මන් ලැන්ග්වේජ් එකෙන් ඔයා ඒ වගේ මේ පෝස්ට් එකකට රෙස්පොන්ස් එකක් දාපුවම. ඊළඟට මේ වගේ ගෙයක් ගන්නකොට ඔයා හදා ගන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද කියන එක තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ගෙයක් ගන්නකොට ලෑන්ඩ්ලෝඩ්ස්ලා ඔයාගේ පාස්පෝර්ට් කොපි එක, යුනිවර්සිටි ඇඩ්මිෂන් ලෙටර් එක, වීසා එක, එහෙම නැත්නම් රෙසිඩන්ස් පර්මිට් එක වගේ ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ඒ වගේම එයාලට දැනගන්න ඕන ඔයාට මේ කේක් දුන්නට පස්සේ ඔයාලට මේකේ මන්ත්ලි පේමන්ට් එක කරන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඒක නිසා අපේ ෆයිනෑන්ෂියල් ප්‍රූෆ් එකක් එයාලට දෙන්න ඕනේ. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා විදියට අපිට තියෙන බ්ලොක් account detail එකේ ප්‍රූෆ් එකක් ඒ කට්ටියට දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි job contract එකක් තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණාව තමයි ජර්මනියේ ගෙයක් හොයනකොට ඔයාවලව ස්කෑම් වලට අහු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ජර්මනි වගේ කන්ට්‍රි වල ස්කෑම්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේ ඇප්ස් වලින්, වෙබ්සයිට්ස් වලින් නැත්නම් Facebook groups වලින් ඔයා ගෙයක් හොයාගන්නකොට මගේ අත්දැකීම අනුව මේවායින් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් ස්කෑම්ස් වගේ තමයි මට දැනিলা තියෙන්නේ. මේ ස්කෑම්ස් කියලා අපි කොහොමද මේක අයිඩෙන්ටිෆයි කරගන්නේ? සමහර වෙලාවට මේ කට්ටිය අපිට එවනවා මෙයා ඉන්නේ රට ඒක නිසා ඔයාට මෙන්න මේකේ ඕන් නම් මෙන්න මේ මුදල අපිට ට්‍රාන්ස්ෆර් කරන්න කියනවා. ඒ කියන්නේ එතකොට ඊට කලින් ඔයාට ෆොටෝස් එවන්න පුළුවන්, වීඩියෝස් එවන්න පුළුවන්. නමුත් කිසිම දවසක මේ වගේ රූම් එකක් ෆිසිකල් බලන්න නැතුව මේ වගේ පේමන්ට් එකක් කරන්න යන්න හොඳ නැහැ. උදාහරණයක් විදිහට මම කියන්නම් මට වුණ සිද්ධියක්. නමුත් මම ඒ වගේ දේවල්ට අහු වුන්නේ නැහැ. ඔය WG Gesucht කියන ඇප් එකෙන් මම අවධ්‍යයක් හොයනකොට එක ගේකින් මට රිප්ලයි එකක් ආවා. මේ ගේ තියෙනවා. මට ගොඩාක් ෆොටෝස් එව්වා, වීඩියෝස් එව්වා. ඒකේ හොඳම මට්ටමේ තිබුණු ගෙයක්. ඒ වගේම සිටි සෙන්ටර් එකේ තියෙනවා කියලා තමයි මේක කිව්වේ. ඉතින් ඒ තියෙන ප්‍රදේශයයි ඒ ගෙදර තියෙන පහසුකනුත් එක්ක බලනකොට මේ ගේ ගණන් ගාන ගත්තාම ටිකක් අඩුයි. අනිත් ගෙවල් වලට සාපේක්ෂව. ඉතින් එතකොට දැන් අපිත් ඉන්නේ ගෙයක් හොයන රෂ් එකේ හින්දා ඒ වගේ වෙලාවට අපි අහු වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් මෙයා ඉන්නේ වෙන රටක. ඒක නිසා මෙයාගේ ලෝයර් තමයි ඔක්කොම වැඩ ටික කරන්නේ කියලා අපිට මට වෙන නම්බර් එකක් කිව්වා. මෙයාව කන්ටැක්ට් කරගන්න. මේ ඉන්නේ මගේ ලෝයර්. ඊට පස්සේ මේ ලෝයර් කියන පුජ්‍යලයා මට එවනවා හදපු ඩොකියුමන්ට් එකක්, ඇග්‍රීමන්ට් එකක්. මගේ ඩීටේල්ස් ටිකක් ඉල්ලලා ඒක හදලා ඩොකියුමන්ට් එකක් ආවා. මේක සයින් කරලා ඉක්මනින් මෙන්න මේ මුදල මෙන්න මේ account එකට දාන්න. මේක සේව් කර කියන්නේ මේ අපිට මේගේ අවශ්‍ය නම් මේ මුදල දාන්න කියලා. ඒ වුණාට මම එහෙම කරන්න ගියේ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේ වගේ
අපි දැකලා නෑ මේ ගේ. අපි නිකන් ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් එක විතරයි දැක්කේ. ඉතින් ඒ වගේ ඔන්ලයින් එවපු ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා ඔන්ලයින් මේ වගේ වැඩක් මේ ගෙයක් ගන්නවා වගේ වැඩක් කරන්න බෑ. ඒක නිසා ෆිසිකල් ලොකේෂන් එකට ගිහිල්ලා බලලා සේෆ් විදිහට පර්මනන්ට් රූම් එකක් හොයාගන්න එක තමයි කරන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ඇන්ඩ් සේෆ් මෙතඩ් එක. ඉතින් මේ වගේ ගොඩාක් ස්කෑම්ස් තියෙනවා. කිසිම වෙලාවක මම කියන්නේ සල්ලි කියන එක ඉස්සරහට දාන්න එපා. ඔයා රෂ් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට ගෙයක් නැති වුණා වෙන්න පුළුවන්. මොකද මේක කී මනී නෙමෙයි. අපි මේක ජර්මනි කියන්නේ security deposit එක කියලා. සාමාන්‍යයෙන් සිංගල් රූම් එකකට නම් යූරෝ 500ක් විතර වගේ ගන්නවා. ප්‍රයිවට් ඇපාර්ට්මන්ට් එකකට යූරෝ 1000ක් 1200ක් වගේ මුදලක් ගන්නවා. ඉතින් මේක ලොකු මුදලක් ලංකාවේ ඉඳලා එන කෙනෙක්ට. ඉතින් මේ මුදල අපිට නැති වෙන්න පුළුවන්. මොකද මේවා අවිල්ලා අපිට නඩු මාර්ගයෙන් කතා කරලා මේවා නැවත ලබා ගන්නවා කියන එක හරිම චැලෙන්ජ්. මොකද අපි අලුතින්ම ජර්මනියට එන කෙනෙක්. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. ඊළඟට මම කතා කරන්න කැමති එහෙනම් ජර්මනියට අකමඩේෂන් එකක් නැතුව එන කෙනෙක් මොකද කරන්නේ? නැත්නම් ලංකාවේ ඔයා ඉන්නවනම් ජර්මනියට දැන් හිටාන දැන් බලාගෙන ඉන්නවනම් ඔයාට අකමඩේෂන් එකක් මේ වෙනකොට නැත්නම් ඔයා කරන්න ඕනේ මොකක්ද කියන එක තමයි ඊළඟට දැන් කතා කරන්නේ. එහෙම අවස්ථාවක ඔයා ඉන්නවනම් ඔයාගේ හොඳම ඔප්ෂන් එක තමයි ඔයා Airbnb එකක් නැත්නම් හොස්ටල් එකක් ෂෝට් ටර්ම් රූම් එකක් සති 2කට 4කට වගේ කාලයකට බුක් කරගන්න. ඒ ටෙම්පරරි ඇකොමඩේෂන් එකේ ඒ කාලේ ඉන්න. ඊළඟට මේ ජර්මනියට ඇවිල්ලා ඔයා ගිහින් ෆිසිකල් ලොකේෂන් එක බලලා ඒ ඇග්‍රීමන්ට් සයින් කරලා සිකියුරිටි ඩිපොසිට් එක ට්‍රාන්ස්ෆර් කරලා කී එක ලබා ගන්න. ඒක තමයි සේෆ් විදිහ මේ apartment එකක් එහෙම නැත්නම් permanent room එකක් ඔයාට ගන්නවා නම් practical and safe method එක. ස්ටුඩන්ට්ලා විදිහට the international student කෙනෙක්ට මට කියන්න තියෙනවා තව වැදගත් කාරණාවක්. ඒ තමයි ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ යුනිවර්සිටි එකත් එක්ක කන්ටැක්ට් එකේ ඉන්න. ඔයාලට තියෙන ප්‍රශ්නය ඔයාගේ ඇකොමඩේෂන් නැත්තම් ඔයා ජර්මනියට එනවා නම් එන මොහොතේ වෙනකොටත් ඇකොමඩේෂන් එකක් හොයාගන්න බැරි වුණා නම් ඒක හැම වෙලාවෙම ඔයාගේ යුනිවර්සිටි එකේ කෝස් එකට අදාළව කෝඩිනේට් කරන පුද්ගලෙක් ඉන්නවා. එයාව හැම වෙලාවෙම සම්බන්ධතාවයේ තියාගන්න. එයාට මේල් දාන්න. එයාට ඔයාගේ ප්‍රශ්නේ කියන්න. එතකොට ඒ කට්ටිය ඔයාලට උදව් කරනවා. යුනිවර්සිටිස් වල තියෙන ඉමර්ජන්සි සිටුේෂන් එකකදී මේ ස්ටුඩන්ට්ස්ලාට දෙන ටෙම්පරරි ඇකොමඩේෂන්ස්. එතකොට ඒ වගේ එකක් ඔයාට ඇලොකේට් කරනවා. මේවායේ ගොඩක් ලොකු පහසුකම් නැහැ. නමුත් මේ අවස්ථාවේ හැටියට ඒක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. මේවා සමහරවිට රූම් එකක දෙන්නෙක් තුන් දෙනෙක් ෂෙයා කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ඩෝම් එකක් වගේ ඒකේ තට්ටු ඇඳවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ සති දෙක තුන ඒකේ ඉන්න එකේ වැදගත්කම තමයි මේ ඉමර්ජන්සි සිටුේෂන් එකේ අර තියෙන ටෙම්පරරි ඇකොමඩේෂන් වල ඉන්නකොට ඒ කට්ටියට යුනිවර්සිටි හොස්ටල් එකක් ලබා ගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි අනිත් අයට වැඩි. මොකද ඒ වගේ ඉන්න කට්ටියට යුනිවර්සිටි හොස්ටල්ස් ඉක්මනට දෙනවා. ඉතින් ඒක හොඳ ඔප්ෂන් එකක්. ඔයා ඒක ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම යුනිවර්සිටි එකත් එක්ක කන්ටැක්ට් එක තියාගන්න. ඊළඟට මට අවසානයේට ඔයාලට ස්මෝල් ටිප්ස් ටිකක් කියන්න ඕනේ. ඔයාලා ඇකොමඩේෂන් එකක් හොයනවා නම් පුළුවන් තරම් කලින් ජර්මනියට එන්න කලින් මේ යුනිවර්සිටි හොස්ටල්ස් වල වෙයිටින් ලිස්ට් වලට ඇඩ් වෙන්න. ඒ වගේ මේ දේවල් රූම්ස් apartment ඒ දේවල් හොයන්න පටන් ගන්න පුළුවන් තරම් මල්ටිපල් ප්ලේසස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි ඉවසීම තියෙන්න ඕනේ මේකෙදි. මේ ජර්මනි ගයක් හොයා ගන්නකොට සමහරවිට අපිට මේක සති කිහිපයක් යනවා. ඒ වගේම අපි ලොකේෂන් එක ගැන ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඔයාගේ යුනිවර්සිටි එක තියෙන තැනම ඔයාට ඇකොමඩේෂන් එකක් ඕනේ කියන මතේ ඉන්න එපා. සමහරවිට ඊට චුටක් දුරින් වෙන්න පුළුවන්. එක බස් එකක වෙන්න පුළුවන්. සමහරවිට එක කෝච්චියක එන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකේෂන් එකත් ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඒ අවට තියෙන සියලුම දේවල් ඔයා චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සිටි සෙන්ටර් එකම ටාගට් කරනවා නම් ඒ වගේ ඇකොමඩේෂන් එකක් හොයාගන්නවා කියන එක ගොඩක් චැලෙන්ජ් වෙන්න පුළුවන්. ඊළඟට අවසානයේ මට කියන්න තියෙන්නේ ජර්මන් වල ඇකොමඩේෂන් එකක් හොයාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. අපි හරි විදියට සර්ච් කරලා මේ ස්කෑම්ස් වලින් ඉවත් වෙලා ඉවසීමක් ඇතුව මේක කරොත් අපිට අනිවාර්යෙන් හොඳ තැනක් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. ජර්මනියට ඉන්න නැත්නම් ජර්මනියට ඇවිල්ලා ඇකොමඩේෂන් එකක් හොයන කෙනෙක්ට
මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඔයාලා දන්න අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.